ඉතින් ස්ටිකර් එහෙම ගහලා වෙහිකල් එක පුරාම ඇසිඩ් රේන් ගාල්ල මාතර ඉතින් ලැහත් වෙලා ඉන්න අපේ අලුත්ම ෂොප් එක ඕපන් වෙනවා ගාල්ලේ. ඉතින් ගාල්ල මාතර ඉන්න ඔයාලට ඉතින් දැන් මේ පේමන්ට් එකක් දාගෙන ඔයාලට දවසක් වෙන් කරගන්න පුළුවන්. ඔයාගේ වාහනේ ඉතින් ෂයින් කරගන්න. මේ වෙහිකල් එක ඉතින් ඔරිජිනල් පේන්ට් එකක් තමයි තිබ්බේ. මේ වෙහිකල් එක පුරාම ඇසිඩ් රේන් තිබ්බා මේ විදියට ස්ටිකර් උත් ගහලා තිබ්බේ. ඉතින් මේක ස්ටිකර් එහෙම රිමූව් කරලා අපි මේකේ බ්‍රෑන්ඩ් නිව් අවුට්ලුක් එක කස්ටමර්ට අරගෙන දෙන්න තමයි හදන්නේ. මේ වගේ ඔරිජිනල් පේන්ට් එකක් තියෙන වෙහිකල් එකක් ආවට පස්සේ අපි මේ පේන්ට් එක ගොඩක් කට් කරන්නේ නැහැ. ඔයාලා දන්නවද ඉතින් අපි එහෙම කට් කරන්නේ නැත්තේ කියලා. ඉතින් අපිට කම්මැලිව කරන්න. ඉතින් අපි කොහොම හරි ඉතින් දාන්නේ උලලා මේකට ගන්න පුළුවන් අවුට්ලුක් එක මේ වගේ ගන්න. ඉතින් ඔයාගේ වාහනේත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඇසිඩ් රේන් තියෙනවා නම් දැල්ල තියෙනවා නම් ඉතින් ඩස්ට් එක තියෙනවා නම් ඉතින් ඔරෙන්ජ් වීල් උත් තියෙනවා නම් හෝමකම ගොඩම අතුරු ගිරිය පාර තමයි අපේ ෂොප් එක තියෙන්නේ. ඉතින් ඔන්න දැන් හාපුරා කියලා ගාල්ලේ ෂොප් එකත් ඕපන් වෙන්න යන්නේ. ගාල්ල මාත්‍ර සෙට් එක ඉතින් ගොඩක් අහලා තිබ්බ අපෙන් එන්නේ නැද්ද කියලා. ඉතින් ඔන්න එනවා. ඉතින් දැන් ලැහත් වෙලා ඉන්න. ඔයාලට පුළුවන් ඉතින් මේ නම්බරේට මැසේජ් එකක් දාලා දැම්ම ඔයාගේ ගාල්ලේ මාත්‍ර එපොයින්ට්මන්ට් එක වෙන් කරගන්න. ඉතින් අපි හැමදාම කියන මේ වගේ බ්‍රෑන්ඩ් නිව් අවුට්ලුක් එකක් ගත්තට පස්සේ වෙහිකල් එකට හොඳ වැක්ස් එකක් පාවිච්චි කරන්න කියලා. අපි වැක්ස් එකක් පාවිච්චි කරන්න කියන්නේ වැක්ස් එකක් ඉතින් ඔයාගේ පේන්ට් එකට හැම වෙලේම ඉතින් අමතර ආරක්ෂාවක් තමයි. ඇසිඩ් එහෙම ඇති වෙන එකත් ගොඩක් අඩු කරනවා. එක්කෝ ඒ මගුල් කර කර කාලේ නහත්ති කරන්න ඕනේ. ඕක මොකක් හරි වුණොත් ආයේ අපි ගාවටම අරන් එන්න පොලිෂ් කරලා බැරිය මේ වගේ ෂයින් කරගන්න. එහෙනම් ඉතින් වෙනදා වගේම පරිස්සමට ඉන්න.